ගොඩක් වෙලාවට ඔයා හදන ගෝවා මැල්ලුම ගුලි ගහන්න වගේ බලනවනම් මාළුවක් තමයි. නැත්තම් මේකේ ඉතින් රස නැහැ මොන විදිහට හැදුවත්. අදත් හදන්න යන්නේ සම්පූර්ණ මෙනු එකක්. ඉතින් අද මෙනු එකේ තියෙනවා පරිප්පු තියෙනවා, බීට්රූට් තියෙනවා, ඒ වගේම ගෝවා මැල්ලුමක් තියෙනවා, සෝයා මීට් කරි එකක් තියෙනවා. ඉතින් මේ ටික තමයි එකින් එකට ගැලපෙන විදිහට ලස්සනට හදාගන්න තියෙන්නේ අද මට. ඉතින් අද පරිප්පු වීඩියෝ එක නම් මම කරන්න නැතු වෙන්නේ කියලා තීරණය කරා. මොකද හැම මෙනු එකෙම පරිප්පු ඇඩ් වෙන හින්දා ඉතින් ගිය පාර හදපු මෙනු එකෙත් පරිප්පු එක හැදුවම අනිත් කරස් ටික හදන වීඩියෝ එක තමයි මම කරන්නේ අද. ඔයාලා කියනවා ඉතින් බෑ සම්පූර්ණ මෙනු එකම වීඩියෝ එක ඕනේ කියලා කියනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. එතකොට මම සම්පූර්ණ මෙනු එකම ඊළඟ වීඩියෝ එකේ ඉඳලා කරන්න. පෑන් එකට මම මේකේ තෙල් ටිකක් දාලා පොඩ්ඩක් තෙල් එක රත් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ඉඟුරු සුදු ලුණු ටික එකතු කරනවා. මේක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ඉතින් රපින් ටිකක් දානවා. මසාල් කීපයක් එකතු කරනවා. මේක මේ හොඳට පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මේකට එකතු කරනවා තුන පහ හැඳි තුනක් වගේ මම එකතු කරා. ඊට පස්සේ මිරිස් කුඩු හැඳි තුනක් වගේ එකතු කරා. දැන් පොඩ්ඩක් අපි මේක බෙද ගන්න ඕන තෙල් එකෙන්ම. සාමාන්‍යයෙන් මම අද හදන්නේ කරිය රතු පාටත් කළු පාටත් අතරමැද කල එකක් වෙන්න තමයි. ඉතින් තව ඔයාලට මේක රස වැඩි කරගන්න ඕන නම් මස්කරි පවුඩර් එකක් වගේ එකතු කරගන්න පුළුවන්. මම මොකොත් එකතු කරන්නේ නැහැ. ඒක බැදිනාම මම මේකට තක්කාලි එකතු කරනවා. තක්කාලි මම ටිකක් වැඩිපුර එකතු කරනවා. මොකද තක්කාලි වලින් තමයි මේකේ රස ඉස්මතු වෙලා එන්නේ. ඉතින් ඊට මේකට සෝයා එක එකතු කරනවා. මේක අර අපි කිරලා ගන්න තියෙන සෝයා එක කියන්නේ අර පොඩි පැකට් කඩේ ගන්න තියෙන පොඩි පැකට් එක නෙමෙයි මේක. කිරලා ගන්න තියෙන සෝයා එක. මොකද මේ සෝයා මීට් රස කරන්න ගියපුවාම හරිම අමාරුයි. ඉතින් මේ විදිහට හදලා බලන්න මේ රසට හදාගත්තා සෝයා මීට් කරි එක. මේ වල වෙනද මේකේ වතුර ගතියක්වත් මොකුත් නැහැ. අපි දාපු පහේ ටික මේ සෝයා වලට හොඳට එකතු වෙලා මික්ස් වෙලා තියෙනවා. දැන් මම මේක එකතු කරනවා. ලුණු සාමාන්‍ය අපිට රස අනුව දාගන්න පුළුවන්. මම දානවා මේකට ඩාර්ක් සෝයා සෝස් එක. මොකද මම කළු පාටයි රතු පාටයි අතරමැදි පාටක් ගන්න කියලා කිව්වා ඔයාලට. ඒකින්ද මම ඩාර්ක් සෝයා සෝස් එක දානවා. ඊට පස්සේ චිකන් සීසනින් පවුඩර් එකෙන් හැන්දක් විතර එකතු කරනවා. මේක ඔයාලා කැමති නම් දාගන්න. කඩෙන් ගන්න සෝයා මීට් එකේ අර පොඩි පැකට් එක ඇතුලේ තියෙන මේකම තමයි. ඉතින් ඔයාලට හින්දා කැමති නම් මේක දාගන්න පුළුවන්. අකමැති නම් නොදා ඉන්නත් පුළුවන්. ඉතින් මම හැන්දක් විතර මේකට එකතු කරනවා. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ ඉතින්. ඊට පස්සේ මම වතුර එකතු කරනවා. මේක අපි වහන්නේ අරලම තමයි වියාගන්නේ. දැන් අපි ගින්දර වැඩි කරලා ටික වෙලාවක් මේ කුක් කරගමු. මේක තැම්බෙන්න දෙයක් නෑ. සෝයා මීට් එක හොඳට තැම්බිලා තියෙන්නේ. මොකද අපි මතක ඇති මේ සෝයා මීට් එක ගන්නකොට හොඳට තම්බලා එහෙමත් නැත්නම් උණු වතුර ටිකක් දාලා තම්බලා හරි ඉබේ තියලා තම්බලා හරි ගන්න ඕන. තම්බලම තමයි ගන්න ඕන සෝයා මීට් එක. සාමාන්‍යයෙන් දැන් මේ විනාඩි 10ක් විතර වගේ මේක කුක් වුණා. පහවලා තියෙන අර සැරගතිය ගිහිල්ලා දැන් ඉතින් මේකත් එක්ක හොඳට පරියත් එක්ක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් මේකට දානවා ටොමැටෝ සෝස් පොඩ්ඩක් පොඩි ප්‍රමාණයක්. ඔයාලගේ ටොමැටෝ පේස්ට් එක තියෙනවනේ පේස්ට් එක එකතු කරගන්න මේ වෙලාවේදී. ඉතින් මේකෙන් තමයි මේක පොඩි හොඳ රසයක් එන්නේ. සෝයා මීට් එකක් කියන්නේ සාමාන්‍ය සෝස් ටිකක් එහෙම දාලා හදා ගන්න පුළුවන්. මාළුවක් තමයි නැත්තම් මේකේ ඉතින් රස නැහැ මොන විදිහට හැදුවත්. දැන් මේකේ ටික්නස් ගතිය ආවා. සමහර අය මේ වෙලාවේදී කෝම්ෆ්ලවර් එහෙම දානවා. ඉතින් කෝම්ෆ්ලවර් දාන්න අවශ්‍ය නැහැ. මේ සෝස් ටිකක් එකතු කරගත්තා නම් මේ ටික්නස් ගතිය එනවා. දැන් අපිට ඕන නම් මේකට මිටි ටිකක් දාගන්න පුළුවන්. දැන් ඉතින් අපිට මේක බා ගන්න තමයි මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ සෝයා මීට් එක තියෙන්නේ අන්තිමට. ඉතින් මේකේ ග්‍රේවි එක හැම කෑල්ලකම හොඳට තැවිරිලා සෝයා මීට් ඇතුළට හොඳට උරාගෙන තියෙන්නේ. සෝයා මීට් එකේ ඉතින් ගොඩාක්ම ග්‍රේවි ගතියක් තියෙන හදන්න නැත්නම් එපා. සාමාන්‍ය කෑලි වල තැවිරිලා යන විදිහට තිබ්බම ඇති. දැන් ගෝවා මැල්ලුම තමයි හදා ගන්න තියෙන්නේ. මම තෙල් ටිකක් දාගත්ත මේ විදිහට පෑන් එකට. අබ හැදි භාගයක් විතර දානවා. ඊළඟ නම් එකට බී ලුණු සුදු ලුණු දෙකම එකතු කරනවා. මම මේකටම කපාගත්ත මිරිස් කරල් ටිකක් දානවා. මේක පොඩ්ඩක් මම මේ විදිහට බෙද ගන්නවා. මේකටම කරපිංචා ටිකක් දානවා. ටිකක් වැඩිපුර එකතු කරනවා. ඔයාලට ඕන නම් මේකට සූදුරු මාදු ටිකක් වගේ එකතු කරගන්නත් පුළුවන්. මම මේකට කූනිස් ටික එකතු කරනවා. මම මේක හොදලා අරගෙන තියෙන්නේ. මම කූනිස් එකතු කරන්නේ මෙතන පොඩි ෆ්ලේවර් එකක් ගන්න විතරයි. මේ ඔයාලට කැමති නම් මේක දාගන්න පුළුවන්. අකමැති නම් නොදාගන්නත් පුළුවන්. කූනිස් එකත් පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕන මේ විදිහට. ඊට පස්සේ මම මේකට පොල් එකතු කරනවා. රසායනික ලුණු දා ගන්නවා ඉතින් කහ කුට්ටියක් දානවා. ඔයාලට මේක ටිකක් සැරට හදා ගන්න ඕන නම් ගම්මිරිස් ටිකක් වගේ එකතු කර ගන්න පුළුවන් මේ වෙලාවේ. දැන් මම ගෝවා එක එකතු කරන්න කලින් මම මේක අයින් කර ගන්නවා. මොකද මේ ගෝවා එකේ පොඩි වතුර ගතියක් වගේ තියෙන. එතකොට මේ ඒක මේ පොල් එකත් එක්ක මික්ස් වුණාම පොල් එකේ රස ගතිය මේ ඉහිරෙන ගතිය නැති වෙලා යනවා. එතකොට අර මැල්ලුමකට ඒක ගැලපෙන්නේ නැති නිසා මම මේක පොඩ්ඩක් අයින් කර ගන්නවා. සාමාන්‍ය ගානට කපාගත්ත ගෝවා ටික එකතු කරනවා. මම මේකටත් කහ පොඩ්ඩක් ඒ වගේම ලුණු පොඩ්ඩක් මේ දෙක විතරක් එකතු කරනවා. මේක දැන් පොඩ්ඩක් ගින්දර වැඩි කරලා කුක් කරගන්න ඕන.
ගෝවා ලොකු ප්‍රමාණයක් හදනවා නම් මේ ගෝවල වතුර ගතියක් එනවා එළියට. එතකොට අපි කරන ක්‍රමය තමයි මම මේ වලට හදලා පෙන්නන්නේ. මම සාමාන්‍ය ගෝවක 150ක් විතර තමයි කුක් කරගන්නේ. මොකද ගෝවක පොඩ්ඩක් අමුවට වගේ හැපෙන්න ඕනේ. එතකොට තමයි ගෝවකේ රස එළියට එන්නේ. ඒකට මම දානවා මේකට අපේ පොල් එක. දාලා මේකත් එක්ක මේක හොඳට කලවම් කරගන්නවා. හරි ඉතින් දැන් අපේ ගෝවා මැල්ලුමත් අපි මලවාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේක තියෙන විදිය කොහොමද කියලා. මේක මම ගොඩාක් පොඩියට කපලත් නෑ ගෝවඩිය. සාමාන්‍ය කෑලි හැපෙන මට්ටමට වගේ තමයි කපලාගෙන තියෙන්නේ. ගොඩාක් මම කුක් කරෙත් නෑ. සාමාන්‍ය 150ක් විතර තමයි ගෝවා එක තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ගෝවා එක රසම. දැන් ඉතින් අපිට තියෙන්නේ බා ගන්න තමයි. ඉතින් මේ විදිහට තමයි අපේ ගෝවා මැල්ලුම යන්නේ අද. ඔයාලට පේනවා ඉතින් මේක ඉතින් ගානට ලස්සනට තියෙනවා කහ පාටට. ගොඩක් වෙලාවට ඔයා හදන ගෝවා මැල්ලුම ගුලි ගහන්න වගේ බලනවා නම් මේ ගොඩක් මේ ගෝවා පොඩියට කපා ගත්තාම ගුලි ගහන්න බලනවා. අනිත් කාරණා තමයි මම අර කිව්වා වගේ වතුර ගතිය. වතුර ගතිය ආවොත් එළියට ඒත් ගුලි ගහනවා. බීට්‍රූට් කරි එක තමයි හදන්න යන්නේ. මේකට කොහොම තෙල් ටිකක් මම දා ගන්නවා පෑන් එකට. අබ ටිකක් දානවා. ලුණු සුදු ලුණු ටික දානවා. ඒකට මම කරමිත ටිකක් දානවා. මේකට මම තක්කාලි දානවා. කහ කුට්ටියක් එකතු කරනවා. දැන් මේක පොඩ්ඩක් හොඳට මික්ස් කරගන්නවා. ඉතින් පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න. මේ තක්කාලි වලින් හොඳ රසයක් එනවා අපේ බීට්‍රූට් එකට. මොකද මේ වල දන්නවා මේ තක්කාලි වල ස්වභාවික MSG තියෙනවා. ඉතින් ඒකෙන් හොඳ රසයක් එනවා අපේ බීට්‍රූට් කරි එකට. මේ වගේ පොඩියට කපාගත්ත බීට්‍රූට් ටික මම මේකට එකතු කරනවා. කුණු දානවා. ඉතින් රසායනික දා ගන්න පුළුවන් අපිට ලුණු ටික. එනිසා මේක හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා මේකට වතුර දාන්නේ නැහැ. මේක වහන්න ඕන පොඩ්ඩක් තැම්බෙන්න. ගින්නර පොඩ්ඩක් අඩු කරන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් අරලා බලමු පොඩ්ඩක් ඉතින් මේක බීට්‍රූට් එක අපි තැම්බිලා තියෙන හොඳටම. දැන් මම මේකට දානවා තුන පහ පොඩ්ඩක් මිරිස් කුඩු පොඩ්ඩක් මේ දෙක දාලා හොඳට කලවම් කරනවා. මේ සාමාන්‍ය සීනි පොඩ්ඩක් විතර එකතු කරපුවාම මේකේ පාටත් ලස්සනට හිටිනවා. ඒ වගේම අර මේ පස්සා වගේ එන රහ ගතියක් නැති වෙලා මේකේ රහ බැලන්ස් වෙලා ගානට එනවා. ඒකට පොඩි ග්‍රේවි ගතියක් තියාගන්න ඕනේ. මම මේකට පොල් කිරි ටිකක් එකතු කරනවා. දැන් ඉතින් කිරි එක රත් වෙනකන් අපි මේක කුක් කරගන්නවා. ඊට පස්සේ අපිට බා ගන්න තියෙන ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ බීට්‍රූට් කරි එක තියෙන්නේ. ඉතින් මම මේ කිරට වගේ තමයි හැදුවේ. නමුත් මම තෙල් පොඩ්ඩක් දාලා හැදුවේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ මෙනු එකක් සිලෙක්ට් කරගද්දී. මම පරිප්පුව හදාගත්ත ටෙම්පරාදුවත් හදාගත්ත එකට මම ටෙම්පරාදු දාලා කලවම් කරගන්නවා. ඔයාලා දන්නවා දැන් ඉතින් මගේ වීඩියෝ බලනවා නම් පරිප්පුව හදාගන්නේ කොහොමද කියලා රසට. මම මේ පොඩි ගතියක් නැතුව ටික් කරියක් තමයි හදලා තියෙන්නේ. ටෙම්පරාදු දාලා මේ විදිහට කලවම් කරලා අපිට බා ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ කරිස් ටික ලස්සනට පිළිවෙලට අපි හදාගත්තේ. ඔයාලා දකින්න ඇති ඉතින් මේක ලස්සනට ගැලපෙන මෙනු එකක්. ඉතින් මේකේ අපිට සෝයා මීට් වෙනකොට අපිට ඕනනම් බෝන්චි එහෙම නැත්නම් මෑකරල් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සෝයා නැතුව බෝන්චි මෑකරල් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට බීට්‍රූට් වෙනුවට නෝකෝල් ඒ වගේම රාබු ඒ වගේ ගැලපෙන අලහසිත යන එළවලුවක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම හොඳ මෙනු එකක් කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න මේ ගැන. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක නොකර. ඉතින් යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්නත් එපා. එහෙම නැත්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් මම. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.